සුබ දවසක් කියලා පිය ගන්නවා වෙන හැමෝම වයිටෙක් විත් කියන අලුත් මලුත් වීඩියෝ එකට. ඉතින් ගොඩක් ඇප් වලට අවශ්‍ය වෙන Google Authenticator කියන ඇප් එක හරියටම හදාගෙන කෝඩ් එක ඇඩ් කරගන්න විදිහ තමයි මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා හැමෝටම මතක් කරනවා. ඒ වගේම ගේම්ස් ගාලා සල්ලි හොයන්න කැමති අය ඉන්නවනම් මම මෙන්න මේ උඩින් දාන කාඩ් එකෙන් ගිහින් ඔයාලට පුළුවන් 888 Insta account එක හදාගෙන ගේම්ස් ගහලා වගේම ක්‍රීඩාවට ලංසු කියලා මුදල් තියාග ජයග්‍රහණය කරන්න. ඉතින් වැඩි කතාවක් ඕනේ නැහැ. අපි ගිහින් බලමු Google Authenticator ඇප් එක හරියටම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ Google Play Store එකට යන එක. Play Store එකේ search කරන තැනට ගිහින් ඔයාලා Google Authenticator කියලා මෙන්න මේ විදිහට search කරගන්න. ඉතින් Google Authenticator කියලා search කරගත්තම මෙන්න මේ icon එකේ තියෙන app එක ඔයාලට පෙන්නයි. ඔයාලා මෙන්න මේක download කරගන්න. ඉතින් app එක download කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට app එක open කරගමු. මුලින්ම ඔයාලා මෙන්න මේ page 4න් කියන උපදේශ ටික කියවලා මේ get started කියන එක දෙන්න. එතකොට ඔයාලා මෙන්න මේ interface එකට අරන් එයි. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ දකුණු පැත්තේ ඉහළ ගලවරේ තියෙන icon එක touch කරලා ඔයාලා පාවිච්චි කරන email එකක් මේකට add කරන එක. ඉතින් ගොඩක් අය මෙන්න මෙතන මේ email එක add කරන්නේ නැහැ. email එක add කරේ නැතුණා තමයි ඔයාලට ඒ අවශ්‍ය app වල code එන්නේ නැත්තේ. ඒ වගේම ඔයාලා code එක add කරපු email එකටම තමයි ඊළඟ code එකත් එන්නේ. ඔයාලා email මාරු කරගෙන මේකේ code දෙන්නේ නැහැ කියලා නැවත නැවත බලන්න එපා. ඉතින් මම ඔයාලට 888 එකට ගිහින් පෙන්නන්නම් මේකේ code එකක් ගන්න විදිය. මම කලින් මේ email එකට තමයි 888 කෝඩ් එක දීලා තිබ්බේ. ඉතින් මම මෙන්න මේ විදිහට ඊළඟ කෝඩ් එක මගේ Authenticator app එකට යවනවා. මට මෙන්න මේ විදිහට කෝඩ් එකක් ආවා. ඉතින් ඔයාලට විශේෂයෙන් මතක් කරගන්න ඕනි මේ කෝඩ් එක ඉස්සරහින් ඔයාලට පේනවා ඇති රවුමක් කරගිලා ඉවර වෙනවා. මේ රවුම ඉවරන ගානේ ඔයාලගේ කෝඩ් එක මාරු වෙනවා. ඔයාලා කෝඩ් එක මෙතනින් ගන්නවා නම් අලුත් රවුමක් පටන් ගන්නකන් ඉඳලා ගන්න. මොකද ඔයාලා ටයිප් කරන වෙලාවේ මේ රවුම ඉවරලා තිබ්බොත් ඔයාලගේ කෝඩ් එක unavailable කියලා තමයි වැටෙන්නේ. ඒ නිසා මේ රවුමක් අලුත් වෙනකන් ඉඳලා ඔයාලගේ කෝඩ් එක අරන් ගිහින් මේ අදාළ තැනට paste කරන්න. මම මගේ කෝඩ් එක මෙන්න මේ විදිහට paste කරනවා. ඔයාලට පේනවා ඇති හරිම ලේසියෙන් මගේ app එකට මම log වුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි Google Authenticator app එක අනිත් app වලට වැඩ කරන්නේ. ඔයාලා email එක පටල ගන්න නැතුව Authenticator app එකට log වෙලා ඉන්න එක තමයි වැදගත් දේ. ඉතින් මම කියා දුන්න දේ ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් comment section එකේ comment එකක් දාන්න කියලා මතක් කරනවා. අදට එනම් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා.